ඔයාට කවදා හරි මෙහෙම වෙලා තියෙනවද? ඔයා සාලේ ඉඳන් කුස්සියට යන්නේ බොහොම වැදගත් වැඩකට. හැබැයි කුස්සිය දොරින් ඇතුළට පය තියපු ගමන් ඔයාට එකපාරටම අමතක වෙනවා ඇයි එතනට ආවේ කියලා. ඔයා ඔළුව කහ කහ මුළු කුස්සිය දිහාම බලලා කල්පනා කරනවා දෙයියනේ මං මොකද්ද කරන්න ආවේ කියලා. බය වෙන්න එපා. මේක ඔයාගේ වයසට යාමක්වත් මතකයේ දුර්වල වීමක්වත් මුලී ලෙඩක්වත් නෙවෙයි. මේක මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ට පොදු පුදුමාකාර මනෝවිද්‍යාත්මක සංසිද්ධියක්. විද්‍යාඥයෝ මේකට කියන්නේ the doorway effect කියලා. අපි මොලේ ක්‍රියා කරන්නේ හරියට ස්මාර්ට්ෆෝන් එකක හරි පරිගණකයක හරි working memory එක වගේ. අපි එක පරිසරයක ඉන්නකොට අපි මොලේ ඒ මොහොතට අදාළ දේවල් විතරක් මතකී ඉස්සරහට දාගෙන පසුබිමින් ලොකු දත්ත ප්‍රමාණයක් ක්‍රියාත්මක කරනවා. හැබැයි අපි නොහිතන විදිහට මේ දත්ත එකපාරටම මැකීලා යන්න පුළුවන්. මේක නිකම්ම කියන කතාවක් නෙවෙයි. ඇමරිකාවේ නූට්‍රඩීම් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා මහාචාර්ය ගැබ්‍රියල් රැඩ්වාන්ස්කි මේ ගැන සුවිශේෂී පරීක්ෂණයක් කළා. ඔහු සොයාගත්තා මිනිස්සු එකම විශාල කාමරයක් ඇතුලේ කොච්චර දුර ඇවිද්දත් ඔවුන් කරන්න ආපු දේ ඔවුන්ට අමතක වෙන්නේ නැහැ කියලා. හැබැයි ඊටාම කෙටි දුරක් වුණත් එක දොරක් පහු කරලා වෙනත් කාමරයකට පියවර තබපු සැනින් පරීක්ෂණයට ලක් කරපු අයගේ මතකය ත්‍රාසජනක විදිහට බිඳ වැටුණා. ඇයි මොලේ මෙහෙම කරන්නේ? මනෝවිද්‍යාවේදී මේකට කියන්නේ ඉවෙන්ට් සෙග්මන්ටේෂන්, හිවත් සිදුවීම් කොටස් කිරීම කියලා. අපි පරිණාමීය මොලය දොරක් හෝ සීමාවක් කියන දේ දකින්නේ එක පරිච්ඡේදයක අවසානය සහ සම්පූර්ණයෙන්ම අලුත් පරිච්ඡේදයක ආරම්භය විදිහටයි. ඔයා එක කාමරයක ඉඳන් තවත් කාමරයකට යද්දී ඔයාගේ උපවිඥානීය හිතනවා හරි දැන් කලින් කාමරයේ පරිච්ඡේදය ඉවරයි. ඒ තොරතුරු දැන් වැටක් නැහැ කියලා. මොලිය ක්ෂණිකව ඒ තොරතුරු පසුබිමින් ඉවත් කරලා අලුත් කාමරයට ගැලපෙන විදිහට තොරතුරු ලබා ගන්න රීසෙට් වෙනවා. අන්න ඒ නිසයි දොර පහු කරපු ගමන් ඔයා සම්පූර්ණයෙන්ම බ්ලැන්ක් වෙන්නේ. ඉතින් මේකෙන් බීරෙන්න අපිට පුළුවන්ද? අනිවාර්යයෙන්ම පුළුවන්. ඊළඟ වතාවේ ඔයා කාමරයකින් තවත් කාමරයකට යද්දී මේදී අමතක වීම වළක්වා ගන්න සුපිරි මනෝවිද්‍යාත්මක ට්‍රික් එකක් තියෙනවා. ඔයා කරන්න ඕනි දොර පහු කරන්න කලින් ඔයාට කුස්සියෙන් හෝ අනිත් කාමරයෙන් ඕන කරන දේ මොකද්ද කියලා හිතින් තදින් ධාරණය කරගන්න එක. නැත්තම් ඒක ශබ්ද නගලා කියන එක. එතකොට මොලේ මේ තොරතුරු කලින් පරිච්ඡේදයට අයිති එකක් විදිහට සලකලා ඩිලීට් කරන්නේ නැහැ. ඔයාටත් මේදී ජීවිතේ කීපාරක් වෙලා තියෙනවද? දැම්ම පල්ලෙහායින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ අපි දෛනික ජීවිතයේ උඩු යටිකුරු කරන රහස් ගැන දිගටම දැනගන්න වීඩියෝ එකට ලයික් කරලා යාළුවන්ට බලන්න ෂෙයා කරලා අදම අපේ channel එක subscribe කරන්න.